මම විදුහල්පතිවරයෙක්. පාසලේ ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙක් සේවක පිරිස යන සියලු දෙනාව පාලනය කරන්නේ මම. පාසල ගොඩනැගීම, දියුණු කිරීම, සිසුන්ගේ ඉගෙනීම දියුණු කිරීම මට ඇති වගකීම්. ඇතැම් වෙලාවක මට ඉතා දැඩි තීරණ ගැනීමටත් සිදු වෙනවා. පාසලේ සියලු දෙනා පිළිබඳ වගකීම තිබෙන්නේ මට. මම රථවාහන පොලිස් නිලධාරියෙක්. මාර්ගයේදී සියලු රථවාහන මෙන්ම පදික ජනතාවද ආරක්ෂා කිරීම මගේ රාජකාරිය. නීති කඩ කරන රියදුරන්, මගීන් සහ පදිකයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම මට පැවරී ඇති වගකීමක්. රථවාහන හා පදිකයන් හසුරුවා අනතුරු අවම කිරීම මගේ එකම අරමුණයි. මම වෛද්‍යවරයෙක්. විවිධ රෝගවලට ලක් වූ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කර ඔවුන්ව සුවපත් කිරීම මගේ වගකීම හා රාජකාරියයි. ලෙඩුන්ට අවශ්‍ය ප්‍රතිකාර වගේම ආදරය, කරුණාව දැක්වීමද මම කරමි. මහන්සියෙන් කැපවීමෙන් ඉගෙනගෙන වෛද්‍යවරයෙකු ලෙස මම දැන් සේවය කරමි. මම හෙදියක්. අසරණ රෝගීන්ව සුවපත් කරවීම සඳහා වෛද්‍යවරුන්ට සහාය වීමත්, රෝගීන්ට ආදරයෙන් කරුණාවෙන් සේවය කිරීමත් මාගේ වගකීමයි. රෝගීන් දැනුවත් කිරීම, බෙහෙත් ලබා දීම, සාත්තු කිරීම මාගේ කාර්යයන්ය. රෝගීන්ට පිහිටවීමෙන් මම සතුටු වෙමි. මම වෙළෙන්දෙක්. මගෙන් භාණ්ඩ මිලදී ගන්න අය පාරිභෝගිකයන්ය. පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට විකිණීම මගේ වගකීම. අවශ්‍යතාවට අනුව සුදුසු ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ විකිණීමට මම හැම විටම සැලකිලිමත් වෙමි. මම කිසිවෙකුට කිසිම වංචාවක් නොකරමි. නිවසක් පාසා යමින් ලිපි සහ තැපැල් පාර්සල් බෙදා දෙන තැපැල් පියුම් නිලධාරියා මමයි. එදිනෙදා හුවමාරු වන ලිපි, තැපැල්පත් හා තැපැල් පාර්සල් ඒ ලිපිනයන් වෙත ගොස් ආරක්ෂිතව බාර දීම මගේ වගකීමයි. මට විශේෂ නිල ඇඳුමක් ද ඇත. පාපැදිය හෝ යතුරු පැදිය මගේ ගමන පහසු කරයි. මම කාර්යශූර ගොවියෙක් වෙමි. වී සහල් ඇතුළු ධාන්‍ය වර්ගත්, එළවලු පළතුරු ආදියත් රටට සැපයීම මගේ වගකීමයි. වැඩි අස්වැන්නක්, වැඩි ලාභයක් වෙනුවෙන් මම වගාවට අහිතකර කිසිම දෙයක් නොකරමි. වස විසෙන් තොර ආහාර ලබා දීම මගේ එකම අරමුණයි. මම ගුවන් නියමයෙකු වෙමි. ගුවන් යානා මගින් රටින් රට මගින් සහ භාණ්ඩ රැගෙන යාම මගේ රාජකාරියයි. මගේ සේවය ඉතාම සැලකිල්ලෙන් කළ යුත්තකි. සියලු මගින් ආරක්ෂිතව ගොඩබිමකින් ගොඩබිමකට රැගෙන යාමට මම කැපවෙමි. ඉහළ ආසේ කුරුල්ලෙකුසේ ගුවන් යානයේ රැගෙන යාම මට මහත් සතුටකි. මම ලේඛකයෙක් වෙමි. පාඨක ජනතාවට කවි කතා හා වෙනත් ලිපි මගින් දැනුම, සතුට හා අවබෝධය ලබා දීම මගේ වගකීමයි. පොත්පත් කියවීමත්, දැන ඉගෙන ගැනීමත්, පොත් ලීම සඳහා මම අනිවාර්යෙන් කරමි.